Hi guys, welcome back to my YouTube channel. බලන්නකො මේ vlog එක අරන් එන්න කොච්චර පරක්කු වුණාද කියලා. පරක්කු වෙන හේතුව මේ vlog එක කරේ අපේ කැම්පස් ජීවිතයේ අවුරුදු 3ම ඉවර වුණ දවසේ. ඉවර වුණ දවසේ කියන්නේ ඇකඩමික් ඉවර වුණ දවසේ. ඉතින් ඇකඩමික් ඉවර වුණාට පස්සේ එක්සෑම් පටන් ගන්නවානේ. ඒ නිසා එක්සෑම් වලට ફોකස් කරපු නිසා මේ vlog එක අරන් එන්න පරක්කු වුණා. දැක්කන් ඩේට් එක ජනවාරි 24 තමයි මේක කරලා දෙන්නේ. කොහොම හරි අද ප්‍රෙඩික්ට් වෙලා. කොහොම අපිට මාර්තු තමයි එක්සෑම් ඉවරුනේ. ඊට පස්සේ තමයි මේ vlog එක එඩිට් කරේ. A few moments later. මේ තමයි කැම්පස් එකට ආව දවසේ ඉඳලා අපිට හිටපු ගෑන්ග් එක. මේ ඉතින් යුනි ගෑන්ග් එක. මේ ගෑන්ග් එකත් එක්ක තමයි අපි ට්‍රිප් ගියේ, සින්දු කීවේ, පාටි දැම්මේ, මේ රවුන්ඩ් ගෑවේ, ඔක්කොම ටික කරේ මේ කට්ටියත් එක්ක තමයි. ඉතින් ෆස්ට් ඉයර් එකට ආවගේම තර්ඩ් ඉයර් එක ඉවර වෙනකොටත් අපි කට්ටිය ඒ විදිහටම හිටියා. අනේ ඉතින් අපේ අන්තිම පාඩේ අපි කොච්චර සතුටු වුණාද කියලා ඔයගොල්ලන්ට ඉස්සරහට බලන්න පුළුවන් මේ වීඩියෝ එක. එහෙනම් බලන්න ඉන්නකෝ. අඩෝ ඒක ටියුන් නෑ මොකද? දෙනවා නම් ඇතිනේ. තාලේ දෙනවා නම් ඇතිනේ. තාලේ වාදනේ ඉන්න. ඔය ගිහින් කම මැදට වයින් එකට යන්න. आमे फोटोया बरोबर लागवा आमे फोटोया बरोबर लागवा नहीं फोटो नहीं वीडियो අපේ යුනි ගෑන්ගේ කීප දෙනෙක් හතරවෙනි අවුරුද්දේ ඉන්නවා. ගොඩක් දෙනෙක් තුන්වෙනි අවුරුද්දෙන් අවුට් වෙලා යනවා. මුලින්ම අපි කරේ ටික දෙනෙක් ගිහිල්ලා රැට කන්න ඕන જાති අනම්මනම් පාටියේදී අපි මැදදී කරන චුටි චුටි කැම්පේන් අන්න ඒවයි අනම්මනම් ඔක්කොම ටික අරගෙන ආවා. නැත්නම් කඩවල වමකට කන තැනක් නැහැ. ඊට පස්සේ දැන් ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ පොඩි කයියක් ගහලා සින්දුවක් කියන කියලා සමයක් ගන්න. අඩෝ ඕක මගේ චුට්ටකුත් දිලා කියලා අදින්න තියෙන නැහැ. ඒක නැති මචං නැති යනවා. මේ දිල්ෂාන්ට කෝල් එකක් ගන්නකෝ. අලනේ භාගයක් විනාඩි 35. අලනේ ඔයාලට ඕනෙත් නැහැ නේ. මොකටද මොන? බෑග් එක කොයිද? ඒක කියන්නේ තෝගේ හතේ තියෙන. කොයිද ඒක? හරි. ඔව් ගිටාර් එක. කේස් එකක් තියෙනවා කි ස්පෙෂල් කීයද? ඉතින් එකක් කාපම කියලා හරියට. අර කේස් එකක් තියෙනවා. දැන් උඹට ගහන්න බෑද? බඩේ චුට්ටක් මට බෑ. මං කිව්වා රවුමට ලොකු කරගන්න කියලා. කොහොමද මසලේ? මේකේ කුෂන් එකක් තේරෙන්නේ. එහෙනම් මං ගන්න දෙන්න. පටගවෙන් සාර්කාරය කියලා නමස්කාරය කියලා අයියෝ දාපන්. මේ සින්දු කියන මතක් කරගන්න මොනවද කියලා දෙන්න සින්දු. අපේ යුනි ගෑන්ග් එක ගැන කතා කරොත් අපේ ගෑන්ග් එකේ මම මතක විදිහට හිටියා 20 ගානක් තකොයිද 20 ගානක් ඉන්නවා. කොහමරි අද දෙන්නෙක් නැහැ. හරිද? ලෝක පුදුමයක් අද දෙන්නයි අඩුවනේ. හත්තින් පාටි කොහමරි දෙන්නෙක් අඩුනා ඉතුරු සේරමලා ඉන්නවා. මේ සෙට් එක වෙන වෙලාවක නම් එකතු කරගන්න මාරම අමාරුයි. ගමනක් යනවා කියන්නේ සෙට් එකම එකතු කරගෙන මාර අමාරු වැඩක්. බර්ත්ඩේ කේක් එක කපන්න කට්ටියම එකතු කරගත්තත් ඒත් කට්ටියම එකතු වෙන්නේ නැතිම තරම්. අද පුදුමයි. අදත් ඉතින් දෙන්නේ නැහැ. රුවන්ගේ ගිහානේ දෙන්න නැහැ. එදින අපිට ගොඩක් මතක් වුණා. මෙතන හිටියනම් තව විකාර ටිකක් බලා ගන්න තිබ්බා. කොහොමද දෙන්නම නැහැ. දෙන්නම ගෙදර ගියද්දා අද ඉතින් සිකුරාදා දවසන්නේ සාමාන්‍යයෙන් තමයි ගෙදර දවසන්නේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා මෙතන තව අපේ ගිටාර් එකකුයි අපිට තව වීඩියෝ කරන්න අපේ ට්‍රයිපෝඩ් එක අඩුයි. ඒ නිසා ඒ ටික ගේන්නත් අපි තව චුට්ටකින් යනවා. එතකන් අපි ඔන්න සින්දුවක් පටන් ගත්තා කියන්නේ.
දැන් මෙතන ඉඳලා ඔයගොල්ලන්ට එක දිගට සින්දු අහන්න තමයි තියෙන්නේ. මෙතන ඉඳලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපේ යුනිගැන් එකේ ගායන හැකියාවන්, නර්තන හැකියාවන්, වාදන හැකියාවන්, විවිධ වර්ගයේ හැකියාවන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙනවා. ඕම දිගටම වීඩියෝ ඉවර වෙනකම් බලාගෙන ඉන්න. ඔක්කොමලා වේනවා. මේකනේ කරන්නේ මේක ගහන්නේ නෑ නෑ ඒක එපිලා නෑ. යටින් එපිලානේ. මේක තව එහාට පව ගන්න මේක පව බටන් එක එපිලා නෑ.
1 2 3 baby අපේ යුනිගන් එකේ අන්තිම පාටි ඉවරුනේ ඔන්න ඔහම අපේ චතුරංගගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරලා තමයි අපි පාටි ඉවර කරේ. කොහොම හරි මට මේ වීඩියෝ ටික බලනකොට නම් හිතුනේ අපිට ආයේ මේ වගේ ලස්සන කාලයක් කවදාවත් එන්නේ නැහැ නේද කියලා. කොච්චර දුක වේදනාවද කියලා කියනවා නම් පුළුවන් නම් ආයේ ෆස්ට් එකට යනවා. ඒ තරම් දුක හිතනවා මේ වීඩියෝ ටික බලනකොට. මොකද අපිට ආයේ මේ වගේ ලස්සන කාලයක් ජීවිතේ ස්ට්‍රෙස් එක නැතුව හරිම රිලැක්ස් එකේ ගත කරන්න ආයෙ නම් අපිට කවදාවත් chance එකක් එන එකක් නැති වෙයි. ඒ ගැන හිතනකොට තමයි මට වැඩිපුරම දුක හිතෙන්නේ. මිනිකගෙත් එක්ක තියෙන මතක ගොඩ අපිට කවදාවත් අමතක වෙන එකක් නැති වෙයි. ඒ තරම් මතක ගොඩක් තියෙනවා. කැම්පස් එකේ අවුරුදු 3 ගැන ආපස්සට කල්පනා කරලා බලනකොට. ඉතින් මේ වීඩියෝ එක ආයෙ බලනකොට අපිට දුක හිතෙයි ගොඩක්. එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි. Happy birthday to you. Happy birthday, dear Chaturanga. Happy birthday to you. හමු වෙන හැම ජීවිතයක්ම අපිට ළඟ නතර වෙන්නේ නැහැ සහෝදරයා. ඒත් ඒ හමුවීම් වල මතකයේ තුරු